ආසියාවද මෙදුරට එකතු වෙලා මම ෆෝන් එකෙන් මම යන්ත්‍රයක් දාගත්තා. මගේ වෙද මහත්තයාට පින් සිද්ධ වෙන්න. එයා බුදුන් දැකලා නිවන් දකිනවා. මමයි කියන්නේ මේ තියෙන සූරේ බලන්න පුළුවන් ඕන කෙනෙකුට. ඉතින් මම මේක මගේ වෙද මහත්තයාට මගේ ගුරුතුමාට අද මම දානවා. ඉතින් මම මේ දේවල් කරගත්තේ මේකේ තියෙන ආනිසංස. ඒ ආනිසංස ඉතින් දාලා දුන්නෙන් පස්සේ ගෙදර පිටියගෙන ඉඳලා හරියන්නේ නැහැ. ගොඩක් උනන්දුවෙන් මම වැඩ කටයුතු කරලා මහන්සි වෙලා සල්ලි හොයලා තමයි මම ඇත්තටම වෙද මහත්තයාට මතක් කරේවත් නැහැ කිව්වෙත් නැහැ. එයා තන්තෝස කරන්න ඕන හින්දා තමයි මම එහෙම නොකිය හිටියේ. ටීවී එකක් ගෙනාවා මම යන්නේ ගිහින් අලුතෙන්ම එලයිස් ෆිනන්ස් එකේ 16,90,000යි. 16,90,000න් මම ලක්ෂ 3ක් ටික තියලා ලක්ෂ 5-15ක් ගෙවලා ගෙනාවා. මම යන්නේ ගත්තේ එලයිස් ෆිනන්ස් එකේ. ඉතින් මේ යන්ත්‍ර දාගන්න කවුරුත් මං කියන්නේ හරියනවා. හැබැයි හරියන්ට මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් නම් පමණක් මේ යන්ත්‍ර දාගන්න මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් නම් පමණක්. ඉතින් ඒ කියන විදිහට පරිස්සම් වෙන්න. ජහදරාව කන්න එපා, මිනිස්සුන්ට බයින්න එපා. ඉතින් මගේ වෙද මහත්තයාට අනවශ්‍ය විදිහට බැනලා ෆෝන් වල දාන්න එපා. ඒ බයිනේ උන්ට ඒ විපාක ඇති වෙයි. වැඩි කල් යන්නේ නැහැ. ඉතාලත ළඟයි. එහෙම කියන්නේ තරහට නෙමෙයි. අපහාස කරන්න එපා. ඒවට විපාක හම්බ වෙනවා. ඒ හින්දා හොඳ මග යන්න හොඳ මිනිස්සු වෙන්න. ඉතින් මේවා කරගෙන මේ වගේ මිනිස්සු වෙන්න. මගේ පුතාගෙන මට ටීවී එකක් ගෙනාවා. ඉතින් මගේ වෙද මහත්තයාට මම නැවතත් කියන්නේ යා බුදුන් දැකලා නිවන් දකිනවා. ඔබතුමාට පින් සිද්ධ වෙනවා. ඉතින් බණ ඇහෙනවා. පිරිත් ඇහෙනවා. ඒ හැමදේම මම අහනවා. නිරන්තරයෙන් ගෙදර ඉන්නේ ගොඩක් මහන්සිලා වැඩ කටයුතු කරනවා. ගුරු හේන් වල තමයි වැඩ කරන්නේ. ඉතින් මේ දේවල් කරන ගමන් තමයි මේක ගත්තේ. නොහිතපු දෙයක් ගන්න ලැබුණා. ඉතින් මේක ගන්න ගිහිල්ලා මට කිසිම බාධකයක් ආවේ නැහැ. සෑම දෙයක්ම ළඟා වුණා. ඒ හිටපු නිලධාරි මහත්තුරු පවා මට උනන්දුවෙන් වමනාවෙන් ආදරෙන් මේ කටයුතු ටික කරලා දුන්නා. ඉතින් මෙන්න බලන්න මගේ වාහනේ මම මෙතනින් නවතිනවා. ඉතින් මගේ වෙද මහත්තයාට සියලු දෙවියන්ගේ ආශිර්වාද පිට ආරක්ෂාව ලැබේවා. දන්දහඳුරුන්ගේ පිට ආරක්ෂාව ලැබේවා. බුදුන් දැකලා නිවන් දකින්න. ඇත්තටම මම මේ වෙනකන් එහෙම කතා කරේ නෑ. අද මට ගොඩක් සන්තෝෂයි. ආසියාවේ ඔයා ගොඩක් පින් ඇති කෙනෙක්, ගොඩක් පින් ඇති කෙනෙක් ඔයා. ඒ නිසා ඔයාට දන්දහඳුරුන්ගේ පිට ආරක්ෂාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම ලොකු වලක වැටිලා ඉතින් වලින් ගොඩ තියාවේ ඔයා